ඔයාලගාවත් ගයිස් ලෝෙන් පිසි එකක් තියෙනවනම් මෙන්න මේ වීඩියෝ එක බලන්න මේ සුපිරි ට්‍රික් එක ගැන කියන්න යන්නේ. සුපිරි ඇප්ලිකේෂන් එකක් තියෙනවා Razer Cortex කියලා. ඇප් එක නම Razer Cortex. ඉතින් ඒ ඇප් එකෙන් කරන්නේ ගයිස් ඔයගොල්ලන්ගේ සිස්ටම් එකේ RAM එක එහෙම ක්ලීන් කරලා දෙන එක. ඇත්තටම මම මුලින් හිතුවා මේක බොරුවක් කියලා. හැබැයි ඇත්තටම චෙක් කරාට පස්සේ තමයි දන්නේ මේක ඇත්තටම සිද්ධ වෙනවා. ඉතින් මේ මම ඩවුන්ලෝඩ් ලින්ක් එකේ කමෙන්ට් එකේ දාන්නම්. මේක ගයිස් මෙහෙමයි නිකන් ඕපන් කරගන්න තියෙනවා. ඕපන් කරගත්තාම මෙතන උඩ launch boost deals අරම එයා පෙන්නනවා. බූස්ට් එකට ගිහිල්ලා ගේම් බූස්ට් තියෙනවා. ගේම් බූස්ට් එකේ අපිට ක්ලෝස් කරන්න ඕන ටාස්ක් මොනවද, ක්ලෝස් කරන්න ඕන ප්‍රෝග්‍රෑම්ස් මොනවද ඔක්කොම පෙන්නනවා. ඉතින් මේකේ ටාස්ක් මැනේජර් එක විතරක් නැතුව අනිත් ටික ඔක්කොම මම ක්ලෝස් කරලා පෙන්නනවා. මෙතන මේ RAM එකේ යූසේජ් එක පෙන්නනවා. ඒක අඩු වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ බලන්න. බූස්ට් කරා. අර අඩු වෙන්නේ. මෙතන අඩු ලොකු ගානකට අඩු වෙනවානේ. හරි. ඊළඟ එක තමයි ගස් සිස්ටම් ක්ලීන් කියන එක. අපි වෙනුවෙන්ම මේගොල්ලෝ ස්කෑන් කරන එකේ බුවනම් මේකෙන්ම සිස්ටම් එකේ තියෙන ජංක් ෆයිල්ස් ටිකයි රිසයිකල් බින් එකේ තියෙන ටිකයි ඕනේ නැති ෆයිල් ටික ඔක්කොම මුන් හොයලා අරගෙන උම්ම ක්ලීන් කරනවා. MB 51ක් දැනට එකතු වෙලා තිනවා. ඒකත් පොඩි උනත් ඉතින් ඒක ඉම්ප්‍රූව්මන්ට් එකක්නේ. ඔන්නෝමයි. ඊට පස්සේ ස්පීඩ් අප්. මෙතන ඉලිවරලා Windows එකේ එකේ ඔප්ටිමයිසේෂන් තමයි තියෙන්නේ. ඉතින් මං නම් select all දීලා තමයි කරන්නේ. select all දීලා සාමාන්‍යයෙන් ඔප්ටිමයිස් කරලා තමයි මං සාමාන්‍ය ගේම් එකක් ගන්නවා නම් පටන් ගන්නෙ. ඉතින් ඔන්න ඕක තමයි රිසල්ට් එක. මම ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාන්නම් කමෙන්ට් එකේ. ඕගොල්ලන්ට ඕන නම් මේකේ කම්පැරිසන් එකක් මේ මම වීඩියෝ එකක් දාන්නම්. ඕගොල්ලෝ කමෙන්ට් එකේ දාන්න ඕනේ කියලා. මම වීඩියෝ එකක් දාන්නම්. guys bye.